ටෙස්ට් රන් ලැබීම කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ජීවිතයේ ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේම තමන්ගේ මංගල ටෙස්ට් තරඟයේදීම ශතකයක් ලබා ගන්නවා කියන්නේ ඉතාමත් දුර්ලභ සිදුවීමක්. ඉතින් මේ විදියට තමන්ගේ මුල්ම ටෙස්ට් තරඟයෙන්ම ශතක ලබාගත්තු 14ක් වන ක්‍රීඩකයන් අතර අපේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන් 4 දෙනෙක් වෙනුවෙන් තමයි මේ වීඩියෝව. ඒ වගේම බෝනස් ටිප් එකක් විදිහට තම මංගල තරඟයේදී ශතකයේ පේනමානයේම දැවී ගිය නැවත කිසිම දිනක ශතකයක් ලබා ගැනීමට නොහැකි වුණු ක්‍රීඩකයන් දෙදෙනෙක් ගැනත් දැනගන්න පුළුවන්. එසේනම් රැඳී සිටින්න. විශ්වයේ දැනුම ඔබට කියන 4 සමග මේ සුවිශේෂී වීඩියෝවේ අවසානයේ තෙක් බ්‍රෙන්ඩන් කුරුප්පු 1987 වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරඟාවලියක් පැවැත්වුණා. එම තරඟාවලියට පෙර පැවති ඉන්දු ලංකා ටෙස්ට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඳුළු රකින්නා ලෙස කටයුතු කළ ගයිද අල්ලිස් පිත්තෙන් අසාර්ථක වුණා. එදා ඔහු ඉනිම 5කදී ලබාගත්තේ ලකුණු 14ක් පමණයි. ගයි පිටම ඉනිම් 3කදී ලකුණු නොලබා දැවී යාම සුවිශේෂී සිදුවීමක් වුණා. ගයි පිත්තෙන් අසාර්ථක වුණු නිසා නවසීලන්තයේ ටෙස්ට් තරඟාවලියේදී බ්‍රෙන්ඩන් කුරුප්පුට ශ්‍රී ලංකා කඩුළු රකින්නා මෙන්ම ආරම්භක පිතිකරුවා ලෙසින්ද ක්‍රීඩා කිරීමේ වරම් හිමි වුණා. ඒ වන විට සිය රට වෙනුවෙන් එක්දින තරඟ 23කට ක්‍රීඩා කර තිබුණු බ්‍රෙන්ඩන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලාන තරඟාවලියකදී ඉහළම ලකුණු ප්‍රමාණයක් ලබාගත් පිතිකරුවා බවට පත්ව සිටියා. ඒ 1983 ලෝක කුසලාන තරඟාවලිය යටතේ පැවති පාකිස්තානයට එරෙහි තරඟයේදී ලකුණු 72ක් ලබා ගනිමින් ඒ බ්‍රෙන්ඩන් එක්දින තරඟයකදී පන්දුවට පහර දුන් මුල්ම අවස්ථාව වීමත් සුවිශේෂී. එදා කොළඹ CCC පිටියේදී ආරම්භ වුණු තරඟයේ මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව හිමි වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට. විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වුණු තරඟයේ පළමු දිනයේ නිමාවට පත්වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමේ ලකුණු තත්ත්වය 141කට කඩලු 3ක් ලෙසින් සටහන් වුණා. ඒ වන විට බ්‍රෙන්ඩන් කුරුප්පු නොදැවී ලකුණු 66ක් ලබාගෙන සිටියා. දෙවන දිනේදී හොඳින්ම ලකුණු රැස් කර ශ්‍රී ලංකා පිතිකරුවන් දිනේ නිමාවට විට කඩලු 5ක් දැවී ලකුණු 317ක් ලබා ගැනීමට සමත් වුණා. එදින දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වුණේ බ්‍රෙන්ඩන් කුරුප්පු නොදැවී ලකුණු 153ක් ලබා ගැනීමයි. එය ශ්‍රී ලංකා පිතිකරුවෙකු මංගල ටෙස්ට් තරඟයේදී ශතකයක් ලබාගත් මුල්ම අවස්ථාව ලෙසින් සටහන් වුණා. තරඟයේ දෙවන දිනේදී සුපුරුදු පරිදි පන්දුවට පහර දුන් බ්‍රෙන්ඩන් සිය දිත්ත ශතකයේ කරා ක්‍රමයෙන් ළඟා වෙමින් සිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නවවන කඩුල්ලද දැවී ගියා. නමුත් ඒ අවස්ථාවේදී වගකීමෙන් ක්‍රීඩා කළ කෝසල කුරුප්පු ආරච්චි සිය සගයාට මංගල දිත්ත ශතකය ලබා ගැනීමට සහාය දුන්නා. ඒ අනුව පන්දු 548කදී 4 පහර 24ක් සමගින් නොදැවී ලකුණු 201ක් ලබාගත් බ්‍රෙන්ඩන් ශ්‍රී ලංකාව වෙනුවෙන් දිත්ත ශතකයක් ලබාගත් පළමු පිතිකරුවා ලෙසින් ඉතිහාසගත වුණා. එම කාලවකවානුව වන විට සිය මංගල ටෙස්ට් තරඟයේදී දිත්ත ශතකයක් ලබා ගැනීමට සමත්ව තිබුණේ ලකුණු 287ක් ලබාගත් එංගලන්තයේ රෙජිනල් පෝස්ටර් හා ලකුණු 214ක් ලබාගත් බටහිර ඉන්දිය කොදෙව් දූපත්වල ලෝරන්ස් රෝ පමණයි. ඊට අමතරව මෙම තරඟයේදී බ්‍රෙන්ඩන් තවත් අපූර්ව වාර්තාවක් පිහිටවනු ලැබුවා. ඒ ටෙස්ට් තරඟයේ දින 5 තුලම පා ආවරණ පැළඳ සිටමින් පිහිටවනු ලැබූ දුර්ලභ ගණයේ වාර්තාවයි. ඔහුට එම අපූර්ව වාර්තාව තැබීමට වරම් ලැබුණේ ශ්‍රී ලංකා පළමු ඉනිමෙන් පසුව තරඟයේ අවසන් වන තුරුම නවසීලන්ත පිතිකරුවන් පන්දුවට පහර දුන් නිසායි. ඒ අනුව බ්‍රෙන්ඩන් කුරුප්පු සිය මංගල ටෙස්ට් තරඟයේදී අමතක නොවන වාර්තා කිහිපයක් බිහි කිරීමට සමත් වුණා. රොමේෂ් කළුවිතාරණ 1987 අප්‍රේල් 21 පිටකොටුව බස් නැවතුම් පොළාසර කොටි ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා හැරියා. ඉන් වසර 5ක් ගත වනතුරු කිසිදු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කළේ නැහැ. එම නිසා ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ක්‍රිකට් තරඟ ඉඩෝරයකට මුහුණ දුන්නා. වසර 5කටත් වැඩි කාලයක් පුරාවට පැවති ක්‍රිකට් තරඟ ඉඩෝරය නිමා කරමින් ඇලන් බෝඩර්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම 1992 වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණියා. එම තරඟ සංචාරය යටතේ කොළඹ SSC පිටියේ පැවති පළමු ටෙස්ට් තරඟයේදී රොමේෂ් කළුවිතාරණ නම් කඩුළු රකින්නාට ටෙස්ට් වරම් හිමි වුණා. තරඟයේදී මුලින්ම පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානුවන් සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 256ක් ලබා ගත්තා.
එහිදී එක් අවස්ථාවක ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව 124ට 7ක් ලෙසින් දැක්වුණත් ඉයන් හීලි නොදැවී ලබාගත් සටන්කාමී ලකුණු 66 නිසා ඔවුන්ගේ ගෞරවය යම් තරමකට ආරක්ෂා වුණා. අනතුරුව පළමුවෙනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 3ක් පමණක් දැවී ලකුණු 364 ලබා සිටියේ අර්ජුන රණතුංග සහ අසංක ගුරුසිංහ ශතක ලබා ගනිමින් ගොඩනැගූ ලකුණු 230ක වටිනා සම්බන්ධතාවය නිසායි. නමුත් එම අවස්ථාවේදී කිසිවෙකු නොසිතූ අයුරින් ක්‍රියාත්මක වූ රේක් මැතිව්ස් පිට පන්දු දෙකකදී අර්ජුන රණතුංග සහ මාවර්ණ අතපත්තු දවාගත්තා. රේක් මැතිව්ස් කඩලු ත්‍රිත්වයක් කරා ළඟා වෙමින් සිටි අවස්ථාවේ රොමේෂ් කළුයිතාරණ පිටියට පිවිසියා. ඒ මොහොතේදී ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් කළුයිතාරණට දැඩි පීඩනයක් එල්ල කළත් ඔහු එය තඹ දොයිතුවකට මායිම් කළේ නැහැ. එම නිසා ඔහුගේ පිත්තෙන් පන්දු 158කදී 4 පහර 26ක් සමගින් වේගවත් ලකුණු 132ක් වාර්තා වුණා. කළුයිතාරණ නොදැවී ලබාගත් ලකුණු 132 නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුළු 8කට ලකුණු 547ක් බවට පත්ව තිබුණා. එය ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ඉනිමකදී ලකුණු 500 ඉක්මවා ගිය මුල්ම අවස්ථාවයි. එදා කළුයිතාරණ සිය මංගල ටෙස්ට් තරගයේදී එවැනි ආකාරයේ ඉනිමක් ක්‍රීඩා කළත් ඔහුට එහි සතුට භුක්ති විඳීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16ක අනපේක්ෂිත පරාජයක් උරුම කරගත් නිසා. තිලාන් සමරවීර 2001 ඉන්දු ලංකා ටෙස්ට් තරගාවලියේ තෙවන ටෙස්ට් තරගය කොළඹ SSC පිටියේදී පැවැත්වුණා. ඒ වන විට කණ්ඩායම් දිත්තයම තරගයේ බැගින් ජයගෙන තිබුණු නිසා මෙම තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියානුවන් සිය පළමු ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 234ක් පමණයි. එහිදී ඉන්දීය ඉනිම සුණු විසුණු කළ මුත්තයියා මුරලිදරන් ලකුණු 87කට කඩුළු 8ක් ලබාගත්තා. ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවක කඩුළු 5ක් දැවී ලකුණු 416ක් ලබා සිටියේ මාවර්ණ අතපත්තු සහ මහේල ජයවර්ධන ලබාගත් ශතක නිසායි. එම අවස්ථාවේදී ලකුණු 139ක් ලබා සිටි මහේල දැවී යාමත් සමග තිලාන් සමරවීර පිටියට පිවිසියා. එදා සිය මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කළ තිලාන් පිටියට පිවිසි මොහොතේ සිටම ඉතාමත් විශ්වාසයෙන් පන්දුවට පහර දුන්නා. එම නිසා සහීර් ඛාන්, වෙන්කටේෂ් ප්‍රසාද් සහ හර්භජන් සිංහ වැනි ප්‍රබල පන්දු යවන්නන් හමුවේ අපහසුවකින් තොරව ලකුණු ලබා ගැනීමට ඔහුට හැකියාව ලැබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තිලාන් සිය මංගල ටෙස්ට් තරගයේදීම අගනා ශතකයක් ලබා ගත්තා. එදා පන්දු 175කින් ඔහු නොදැවී ලබාගත් ලකුණු 103 ඇතුළත අලංකාර 4 පහරවල් 10ක් අන්තර්ගත වුණා. එහිදී ඔහු 4 පහරකින් සිය ශතකය සම්පූර්ණ කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. පැතුම් නිස්සංක 2021 ශ්‍රී ලංකා කොදෙව් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු 21 වෙනිදා විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩා පිටියේදී ආරම්භ වුණා. එම තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 169ට පිළිතුරු වශයෙන් කොදෙව්වන් ලකුණු 271ක් ලබාගත්තා. අනතුරුව සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුළු 4 ලකුණු 189ක් තුල බිඳ වැටුණා. එලෙස ශ්‍රී ලංකා පිතිකරුවන් යම් පීඩනයකට ලක්ව සිටින අවස්ථාවේ සිය මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පිටියට පිවිසියා. එම අවස්ථාවේදී ඔහුගෙන් ඉටුවීමට තිබුණු යුතුයකම මනාව තේරුම්ගත් පැතුම් වගකීමෙන් යුතුව පන්දුවට පහර දෙන ආකාරය දක්නට ලැබුණා. ධනංජය සිල්වා සහ නිරෝෂන් දික්කල්ල යන පිතිකරුවන් යුගලෙන් ඔහුට විශාල සහායක්ද ලැබුණා. එම නිසා පැතුම් 4 පහර 6 සමගින් අගනා ලකුණු 103ක් ලබා ගැනීම ඔහුගේ මංගල ටෙස්ට් ශතකය ලබා ගන්නට සමත් වුණා. ඒ ලාංකික පිතිකරුවෙකු විදේශ රටකදී මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත් මුල්ම අවස්ථාව ලෙසින් ඉතිහාසගත වුණා. කලින් අපි කිව්ව පිතිකරුවන් සෙව් දෙනා සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතක ලබා ගන්නා විට එම කඩයිම පෙනෙන නොපෙනෙන මානයටම පැමිණ අවාසනාවන්ත ලෙස දැවී ගිය නැවත කිසි දිනයක ශතකයක් ලබා ගැනීමට නොහැකි වුණු ලාංකීය පිතිකරුවන් දෙදෙනෙකු සිටිනවා. ඒ අතරින් පළමු පිතිකරුවා වුණු චාමර දුනුසිංහ එම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුණේ 1995 වසරේ නවසීලන්තයට එරෙහිව නේපියර්හීදී පැවති ටෙස්ට් තරගයේදී. අගනා ඉනිමක් ක්‍රීඩා කළ දුනුසිංහ පන්දු 240කින් ලකුණු 91ක් ලබා සිටියදී ඩෑන් මොරිසන්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියා. ඔහුට අමතරව එවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වුණු අනිත් පිතිකරුවා බවට පත් වුණේ දිල්රුවන් පෙරේරායි.
2014 වසරේ පාකිස්තානයට එරෙහිව සාජාපිටියේදී පැවති ටෙස්ට් තරඟයේදී දිරුවන්ට ටෙස්ට් වරම් හිමි වුණා. එදා අංක 8 පිතිකරුවා ලෙසින් ක්‍රීඩා කළ ඔහු ලකුණු 95 ලබාගෙන සිය මංගල ටෙස්ට් ශතකය ලබා ගැනීමට මාන බලද්දී මොහමඩ් සල්හාගේ පන්දුවක් හමුවේ දැවී ගියා. එදා ටෙස්ට් ශතක අහිමි කරගත් එම පිතිකරු යුගලයට යලි කිසි දිනක ටෙස්ට් ශතක ලබා ගැනීමට අවස්ථාවක් හිමි වුණේ නැහැ. මේ වගේ අපූර්ව දේවල් දැනගන්න නම් හතරස් නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.